හායි යාළුවනේ සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. ඉතින් ඔන්න අද අපි පොඩි වීඩියෝ එකක් අරන් ආවා. ඔයාගේ මෝටර් සයිකල් එකේ බැටරිය charge වෙන්නේ නැත්නම් අලුත් බැටරිය පවා charge එක නැතුව මෝටරේ වදින්නේ නැත්නම් ඒ වගේම lights අඩු වෙනවා නම් මොකද්ද මේකට බලපාන හේතුව? ඔයාට ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා අද අපි කියලා දෙනවා. ඉතින් එහෙනම් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාගේ මෝටර් සයිකලේ බැටරිය charge වෙන්නේ නැත්නම් මෙන්න මේ හේතු වෙන්න පුළුවන්. පරීක්ෂා කරලා ඔයාට ගෙදරදීම පොඩ්ඩක් චෙක් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි ඉක්මනටම වීඩියෝ එකට යමු. ගිහිල්ලා බලමු මොනවද මේකට බලපාන හේතු කියලා. ඔන්න ඉතින් අපිට පරීක්ෂා කරගන්න ඕන වැදගත්ම තැනක් තමයි දැන් මම මේ කියලා දෙන්න යන්නේ. අපි මෙන්න මේ විදිහට අපේ මෝටර් සයිකල් එකේ සීට් කවරේ ඕපන් කරගත්තා. මොකද මේ ප්ලැටිනා වර්ගයේ මෝටර් සයිකල් එකක්. මේක නම් බැටරිය තියෙන සීට් එක යට මෙන්න මේ විදිහට. එතකොට අපි අනිවාර්යෙන්ම බලන්න ඕනි දෙයක් තමයි ඔයාගේ මෝටර් සයිකල් එකේ මෙන්න මේ බ්‍රේක් ලයිට් ස්විච් එක මෙතන බ්‍රේක් ලයිට් එක මෙන්න මෙතන තියෙනවා. ඔයා බලන්න ඕන මේ බ්‍රේක් ලයිට් එක පත්තු වෙලාම තියෙනවද කියලා. ඒ කියන්නේ මේක පත්තු වෙන්න ඕන බ්‍රේක් ඇල්ලුවම විතරයි. මෙන්න මෙහෙම බ්‍රේක් එක ඇල්ලුවම විතරයි පත්තු වෙන්න ඕන. සමහර මෝටර් සයිකල් වල මේ බ්‍රේක් ලයිට් මෙන්න මේ ස්විච් එක මෙතන තියෙනවා. මෙන්න මේ තියෙන බ්‍රේක් ලයිට් ස්විච් එක. මෙන්න මේ ස්විච් එක ඒ කියන්නේ මේක වතුර වැදිලා එහෙම නැත්නම් මේක ගෙවිලා සවුත්ුණයින් පස්සේ මේ ස්විච් එක ඇතුලෙන් ඔටෝම ඔන් වෙලා තියෙන්නේ. මේක ඔන් වෙන්නේ අපි බ්‍රේක් එක අල්ලද්දි මෙන්න මේ විදිහට මේ ස්පීන් එක ඇදෙද්දි තමයි අපේ ලයිට් එක පත්තු වෙන්නේ බ්‍රේක් ලයිට් එක. නමුත් මෙන්න මේ විදිහට ගොඩක් ඔයාලා දන්නේ නැතුව මෙහෙම පත්තු වෙලාම තියෙනවා. මෙහෙම තියෙන්න බෑ. මෙහෙම පත්තු වෙලා තියෙනවා කියන්නේ අනිවාර්යෙන්ම බැටරිය කොච්චර අලුත් වුණත් කරන්නේ යාළුවනේ මේ බැටරි එක ආරෝපණය වෙන්නේ නැහැ. මේක charge වෙන්නේ නැහැ. එතකොට අනිත් කොටස තමයි මෙන්න මේ රෙක්ටිෆයර් එකත් අනිවාර්යෙන්ම දැනගන්න ඕනි.